හයි පොඩේ කාලා මේ වීඩියෝ සීරීස් එක 2025 A-level කට්ටිය වෙනුවෙන්. ඕකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා කැම්පස් වලට යන්න කොච්චර වියදමක් යනවා. සාහනේ කැම්පස් වැඩ කරන් යද්දි වියදම කීයක්ද යන්නේ කියලා අහලා තිබ්බා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක්. මොකද මම අවුරුද්දෙන් පස්සේ තමයි මේ වීඩියෝ කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් දැන් මෙතනින් පස්සේ ඔයාලට මම හිතන්නේ හෑන්ඩ්බුක් එක ඉක්මනට නිකුත් කරයි. එතනින් පස්සේ ඔයාලා කැම්පස් අප්ලයි කරන ප්‍රොසෙස් එක පටන් ගන්නවා. ඊට පස්සේ ඉක්මනට මේ වැඩේ ඉවරලා යයි. ඒ නිසා මෙන්න මේ වැඩේ හරියට ෆිනිෂ් කරමු. ආයේ කැම්පස් ඩ්‍රීම් එක සාර්ථක කරගන්න පුළුවන්. හරි. මුලින් කියන්නම් මේ සේරම මම කියන්නේ වියදම් ගැන මගේ එක්ස්පීරියන්ස් ඇසුරේ. මොකද මම මොල්ටෝ කැම්පස් එකේ සිලෙක්ට් වුණා. එතන මගේ ෆස්ට් එක සෙකන්ඩ් එක සේරම එක්ස්පීරියන්ස් ඇසුරෙන් තමයි සහ මම දැකපු ආශ්‍රය කරපු යාළුවෝ ඇසුරෙන් තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඕකේනේ හරි. ඒ වගේම සාමාන්‍ය රජයේ කැම්පස් එකක ඔයා දන්න ඇති ඩිග්‍රී දෙන්නේ ඔයාට නොමිලේ අධ්‍යාපනයක් දෙන්නේ. ඒතකොට ඔයාට ඩිග්‍රී වෙන වියදම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන මෙන්න මේ වියදම් සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයා වියදම් කරන විදිහ අනුව ඔයාගේ අවශ්‍යතා අනුව ඔයා කැම්පස් එකේ කරන දේවල් අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. මේ වීඩියෝ මම ඔයාලට කෙටියෙන් කියනවා ඔයාට මොන වියදම්ද යන්නේ මොන ටයිප් එකේ වියදම්ද යන්නේ ආසන්න වශයෙන් කොච්චර වියදමක් යනවද සහ මම මගේ සාමාන්‍ය මාසයේ වියදම කැල්කියුලේට් කරලා ඔයාලට පෙන්නනවා අයිඩියක් ගන්න. ඒතකොට ඕකේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න පුළුවන්. එතකොට දැන් ඔයා කැම්පස් එකට ආවට පස්සේ ඔයා දන්නවා ඔයාගේ උපාධියට ඔයා වියදම් කරන්න ඕනේ නැහැ. ඒක නොමිලේ තමයි දෙන්නේ. හැබැයි ඔයාට කැම්පස් එකට ආවට පස්සේ තියෙනවා ඔයාගේ බෝඩින් ප්ලේස් එකට වියදම් ගන්න සිද්ධ වෙනවා. සමහරවිට ඔයාට හොස්ටල් හම්බුනොත් ඕකේ සාමාන්‍යයෙන් කැම්පස් වල හම්බ වෙන ෆස්ට් ඉයර් එකේ ෆයිනල් ඉයර් එකේ ඔයාට හොස්ටල් හම්බ වෙනවා. අවුලක් නැහැ. හැබැයි මොල්ටෝ කැම්පස් එකේ අපිට අර හැමෝටම හොස්ටල් හම්බුන්නේ නැහැ. එතකොට ෆස්ට් ඉයර් එකේ අපි හිටියේ අපේ බෝඩින් එක. අපේ හොස්ටල් හම්බෙච්ච ඊබෙනෙකුට හිටියා. හැබැයි මං හිටියේ බෝඩින් ප්ලේස් එකක. එතකොට බෝඩින් ප්ලේස් එකට මට වියදම් ගන්න සිද්ධ වෙනවා. ඕකේනේ. එතකොට බෝඩින් ප්ලේස් එකට සාමාන්‍යයෙන් මං හිටපු තැනට රුපියල් 5000 කියලා වියදමක් ගියා ආසන්න වශයෙන්. තව මගේ යාළුවෝ හිටියා සාමාන්‍යයෙන් 6000 7000 පේ කරපු තැන තිබ්බා. තව සමහරව 10000 12000 පේ කරපු තැනත් තිබ්බා. ඒක අර ඔයා හොයාගෙන තැන අනුව තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් ඇවරේජ් යනවා සාමාන්‍ය 5000ක්වත් අඩුම යනවා. දැන් කැම්පස් ආවට පස්සේ ඔයාලට කැම්පස් එකේ කැන්ටින්ස් වලින් සාපේක්ෂව ගොඩක් අඩුවෙන් කෑම ගන්න පුළුවන්. එහෙම පුළුවන්. හැබැයි ඔයා රහට අමතර ඔප්ෂන්ස් හොයනවා නම් කැම්පස් එකේ එළියේ කඩක් තියෙනවා. හැබැයි එළියේ කඩ වලින් ගද්දි සාපේක්ෂව ගාණ වැඩි. ඔන්න හොයනවා. හරිද? දැන් කැම්පස් එකේ ඔයාලට සාමාන්‍ය රුපියල් 90ක විතර බත්තයක් ගන්න පුළුවන්. ඔන්න ඔහොම. හරිද? මොකද මම කැම්පස් එකේ උදේ කෑම ගත්තේ කැම්පස් එකේ කැන්ටින් එකේ. එල් එකේ. හරිද? ඒ කැන්ටින් එකේ. ඕකේ. එතන උදේ කෑම එකේ තියෙන්නේ බත් ටිකක් තියෙනවා ඊළඟට පරිප්පු තියෙනවා සම්බෝල තියෙනවා එහෙමයි තව මොන හරි සෝයා මීට් හරි මොන හරි හම්බ වෙනවා අන්න ඒක තමයි අනුවේ බත් එක තව ඔයාලට බිත්තරයක් ඕන නම් තව රුපියල් මම හිතන්නේ 60ක් 70ක් ඇඩ් වෙනවා ඔහොම තමයි ඇඩ් වෙන්නේ ඒ වගේ තව අමතර දෙයක් තියෙනවා ඔයාලට කෑම එක මදි නම් අඩුවක් කියලා ඉල්ල ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ රුපියල් 25ක් දුන්නාට පස්සේ තව ටිකක් බත් හම්බ වෙනවා කරිස් ටිකක් හම්බ වෙනවා ඔන්න ඔප්ෂන් එකකුත් තියෙනවා හරිද සාමාන්‍ය කැම්පස් එකේ කැන්ටින් එකෙන් තමයි ඔහොම අමතර දේවල් ඔයාලට ගන්න පුළුවන් දැන් ඔයා එළියෙන් ගන්න නම් ඔයාලට අමතර ඔප්ෂන් කෑම කඩ තියෙනවා නේද ඔයාලට ටිකක් වේදම වැඩිපුර දරන්න වෙයි හැබැයි අමතර ඔප්ෂන්ස් හම්බෙයි ඔන්න ඔහොම එකක් තියෙනවා ඉතින් සාපේක්ෂව මම මේ ගණන් හදන්නේ කැම්පස් එකේ ඇතුලෙන් කාලා අන්න එහෙම ඉන්න කට්ටියට තමයි ගාන හදන්නේ. ඒ වගේම සාහනේ අපි හවස් වරුවට ෆස්ට් ඉයර් කට්ටිය අපි එකතු වෙලා සාහනේ 3 දෙනෙක් වගේ එකතු වෙලා සාහනේ රැයට පොඩි කෑමයක් කනවා කොත්තුවක් වගේ රහ කෑමක් කනවා. අන්න එහෙම කාලා තිබ්බා. ඒතකොට ගාන තාම බෙදලා යන්නේ. එහෙම තමයි. ඔයා කන විදිහ අනුව තමයි වෙනස් වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා අර වැඩත් එක්ක කෑම කැවෙන්නේ නැහැ. හරිද? දුන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඔය වගේ මම සාහනේ ඇවරේජ් ගාන හැදුවා. සාහනේ මට දවසට වියදම ගියා ෆස්ට් ඉයර් එකේදී රුපියල් 600ක් විතර කෑම වලට. එම 600ක් විතර කියලා ගාන හදමු. එතකොට සාහනෙන් දවස් 30ක් ගත්තට පස්සේ 6 රත්තිය 10000යි. එතකොට කෑම වලට සාමාන්‍යව ඒ වගේ ගණක් ගියා. තව ඕන තව අමතර ගණක් දාමු ඔය කට්ටිය එක සෙට් වුණාම කනවා පැණි රහ ටිකක් අයිස් ක්‍රීමක් කනවා. අය එහෙමත් වෙනවනේ. ඕකට අපි අමතර දාමු රුපියල් 2000ක් විතර. එතකොට ඔන්න 20000ක් ගියා කෑම වලට. ඔන්න ඔය විදිහට සාමාන්‍ය මාසෙකට ඇවරේජ් මාසෙක කැම්පස් එකේ බේසික් කෑම වලට ඉන්න තැනටයි රුපියල් 25000ක් විතර ගිහලා තියෙනවා මම ෆස්ට් එකේදී. ඔය ආසන්න වශයෙන් ගන්න. ඒ වගේ තව ඔප්ෂන් එකක් ඔයාලා තියෙනවා මෙන්න මේ විදම ටිකක් අඩු කරගන්න. හැබැයි මේ විදම අඩු කරද්දි ඔයාගේ ටයිම් එක අනිත් පැත්තෙන් යනවා. හරිද? ඒ කියන්නේ ඔයාට උයා ගන්න පුළුවන් කෑම. හරිද? අපේ කැම්පස් එකේ අපේ බෝඩින් එකේ අපි උයාගත්ත කාලයක්. හරිද? හැබැයි අපි අර ප්‍රොජෙක්ට් වැඩත් එක්ක මේක දිගටම කන්ටිනියු කරා යන්න බැරි වුණා. හැබැයි සාපේක්ෂව හොඳයි. රහට කෑම හදා ගන්නත් පුළුවන්. අර අපේ බෝඩින් එකේ රහට කුක් කෙනෙක් හිටියා. එයා රහට උයලා දුන්නා. හරිද? ඔන්න ඔහොමත් තිබ්බා. ඒ වගේම මම දන්න අපේ සීනියර්ස්ලා කීව දෙනෙක් හිටියා. එයාලා දිගටම කැම්පස් අවුට් වෙනකම්ම කෑම උයාගත්තා එයාට. කට්ටිය සල්ලි දාලා කඩෙන් ගන්නවා බඩු ටික හාල් පොල් ඔය සේරම් ටික ගන්නවා අරන් එයාලා උයා ගන්නවා ඒක අවුලකුත් නැහැ ඒක හුරු වුණාට පස්සේ අවුලක් නැහැ ගාණත් අඩුවෙන් ගන්න හැබැයි වගේ ටයිම් එක වියදම් කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ කෑම හදාගන්න ඉතින් ඔයාලට වැඩ ගොඩක් තියෙනවා නම් ඔයාලට ලේසිම දේ කැම්පස් එකේ කැන්ටින් එකේ කෑම කන එක ඔන්න ඔය තමයි ඉතින් මම කරගත්තේ ඒක ඊළඟට තියෙනවා ඔයාගේ කැම්පස් එකේ දැන් වැඩ කරන්න බෑ ඇකඩමික් කරන්න ඕනේ ඔය ඇකඩමික් වැඩවලට ඔයාට වියදම් කරන්න සිද්ධ වෙන සමහර අවස්ථාවල දැන් මම සිලෙක්ට් වෙන මොඩල් කැම්පස් එකේ ඩිසයින් ඩිග්‍රී එකට හරිද ඒ වගේ මොඩල් කැම්පස් එකේ මම අර ෆැමිලියර් ඩිග්‍රීස් ටික තමයි ෆැෂන් ඩිසයින් එකයි ආර්කිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ඩිග්‍රීස් ටිකයි ඩිසයින් එකයි මෙන්න මේකේ කට්ටියට සාපේක්ෂව ප්‍රොජෙක්ට්ස් තියෙන වැඩිපුර තියෙන ප්‍රොජෙක්ට්ස් තමයි හරිද ඒවයි සහ ෆීල්ඩ් රිසෙට් වෙනවා සාමාන්‍ය ඩිසයින් එක කට්ටියටයි ආර්කිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් කට්ටියටයි ෆීල්ඩ් රිසෙට්ස්
ගොඩක් සෙට් වෙනවා. හරිද? ඔන්න ඔහොමයි. එතකොට අන්න ඒකට වාට අමතර විදිහට දාන්න සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය අමතර දේවල් ගන්න, ප්‍රොජෙක්ට් මැටීරියල් ගන්න. සමහර යාට වාට අර ප්‍රසන්ටේෂන් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකට අවශ්‍ය පැනල් හදන්න සිද්ධ වෙනවා. තව මොඩුල්ස් හදන්න සිද්ධ වෙනවා. දැන් ආර්කිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් කට්ටියට මොඩුල්ස් හදන්න දෙනවා ගොඩක්. අන්න ඒවට මැටීරියල් ගන්න තියෙනවා. ඔන්න ඔයාට විතර සිද්ධ වෙනවා. ඒ වගේම ෆීල්ඩ් විසිට් එකක් ගත්තට පස්සේ සාපේක්ෂව අපේ ෆීල්ඩ් විසිට් අනවසානෙන් දවස් 2-3 යන ඒවාත් තියෙනවා. අන්න ඒවයි දවසෙන් යන ඒවාත් තියෙනවා. එතකොට දවසෙන් යන ඒවායි සාපේක්ෂව විදම අඩුයි. හැබැයි දවස් 2-3ක් යනවා නම් ඔයාලා නවතින තැනයි කැම බීම ඔය සියරම වාට දෙනවා. ඒකට ඔයා ගාණක් දෙන්න සිද්ධ වෙනවා. මට මතකයි අපිට තිබ්බා දවස් 3ක විතර ෆීල්ඩ් විසිට් එකක්. ඒකට අපිට අපි හැමෝගෙම අපි එකතු කරා සාහනේ රුපියල් 3000 කිට්ටු ගන්න. ඒ කියන්නේ කැම බීම ගමන් වියදම් ඔය සියරම. හැබැයි අතන ගියොත් තව තනියෙන් යනවට වඩා මාර ලාභයි එහෙම කට්ටිය විතර යන එක. හරිද? ඔන්න ඔහොමත් තියලා ගන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් දාමු ඔය මැටීරියල් වලට සාමාන්‍ය රුපියල් 2000ක් වගේ දාමු නිකන් ගණ හදන්න. ඊළඟට ෆීල්ඩ් විසිට් එකක් ගියු මාසයකට හිතන්න සාමාන්‍ය ඕනේ රුපියල් 3000ක් කිය. ඔන්න ෆීල්ඩ් විසිට්ස් and මැටීරියල් වලට රුපියල් 5000 කිට්ටු ගණක් ගිහින් තියෙනවා. ඕකේනේ ඒක හරි. ඒ වගේම මට මතකයි ඉන්ට්‍රස්ටිං දෙයක් අපිට හම්බ වුණා ප්‍රොජෙක්ට් එකක්. මේක ගෲප් ප්‍රොජෙක්ට් එකක් තිබ්බේ. අපිට ඒක කරන්න තිබ්බා මිනිස්සුන්ට ඒක කතා කරන්න තිබ්බා ඇවිදින්න තිබ්බා. අපි ওই ප්‍රොජෙක්ට් එකට රත්නපුර ඒ ටවුන් එක වටේම ඇවිද්දා. ඒ පටේ හැම පැත්තකම ඇවිද්දා. ඇවිද්දේ අපේ සල්ලි වලින්. හරිද? අපි 5 දෙනෙක් එකතු වෙලා තමයි ගියේ. එතකොට අන්තිමට කොහමරි මේක දවස් 2 ගමනක්. හරිද? අපි අපේ සීනියර් කෙනෙක් ගෙදර නැවතුණා. ගිහිල්ලා කොහමරි දවස් 2 ඉවරලා එනකොට අපි අතේ සල්ලි නැහැ. හරිද? කොහමරි මට මතකයි අපි කැම්පස් එකට යන්න අන්තිම බස් එක ගන්න. ඒ කියන්නේ කිලෝමීටර් මම හිතන්නේ 2ක් විතර යන්න තියෙන බස් එක. හරිද? අන්න ඒකට යන්න අපි ගාව සල්ලි තිබ්බේ නැහැ. අපි අපේ බෑග් ඇදලා බලනවා සල්ලි කීයක් තියෙනවද අන්තිම රුපියල් 10යි වගේ 5යි වගේ එකතු කරලා අපි හදාගත්ත සල්ලි ටිකක් අන්න ඒ වගේ සල්ලි හින්දා තිබ්බ මොමන්ට් එකකුත් තිබ්බා. කොහමරි අර ඒ ගමන් විදන් වලට වාට විදම කොහොමත් යනවා. හරිද? ඒ වගේ මේ අධ්‍යවශ්‍ය කෑම ගන්න, පොඩි පොඩි රහ කෑමක් ගන්න නේද? ඔන්න ඕවට වාට විදන් යනවා. අහම තමයි ඉතින් හරිද? ඊළඟට ස්පෙෂලි කියන්න ඕන සාපේක්ෂව දැන් 50 ගැන වැඩි නෑ. සාපේක්ෂව ෆැෂන් ඩිසයින් තෝරගත්ත කට්ටියට ඒ ෆැබ්‍රික් වලට සාමාන්‍ය වියදමක් යන්න සිද්ධ වෙනවා. හරිද? දැන් ඔයාලා ඩ්‍රෙස් එකක් මහද්දී නැත්නම් ඒකේ මැහුම් කුලිය දෙන්න නැත්නම් ඔයාලට මහන්න අමාරු වෙන මෙනෙකට දීලා මහර ගන්නකොට නැත්නම් ෆොටෝ ෂූට් එකක් කරනකොට නැත්නම් අර තව මොඩල් කෙනෙක් උදව්වට ගත්තට පස්සේ මේකප් වැඩ ඔන්න ඔයාලට සාපේක්ෂව ටික වැඩිපුර වියදම යනවා කොහොමද? සාපේක්ෂව ෆැෂන් සයිඩ් එකට කොහොමත් වියදම යනවා. කැම්පස් එකේ ඉතින් අර මට ෆැමිලියර් ඩිග්‍රීස් වල ඔන්න ඔහමයි වැඩ වෙන්නේ. ඔයාලට ෆීල්ඩ් විසිට්ස් තියෙනවා. ඔයාලට ප්‍රොජෙක්ට්ස් කරන්න තියෙනවා. ඔයාලට ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් ෆැෂන් ඩිසයින් කට්ටියට ඩ්‍රෙසස් හදන්න ෆැබ්‍රික් වල ගණන් ඕවත් වියදම ඇඩ් වෙනවා කැම්පස් එකේ ලයිෆ් එකට. හරිද? ඔන්න ඔහමයි. ඒ ෆැබ්‍රික් වල ගණන් නම් මට කියන්න හැඩ ගණන් නැහැ. මොකද මම ෆැෂන් සයිට් නෙවෙයි තෝරගත්තේ. එහෙමයි. ඒ කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන පොඩ්ඩක් අහලා බලන්න. ඊළඟට තියෙනවා මෙන්න මේක නම් හැමෝම කරන එකක් නෙමෙයි. හරිද? සමහරු ඉන්නවා එයාලා සොසයිටිස් කීපර් එකක් ඉන්නවා නැත්නම් ස්පෝර්ට් එකක් කරනවා නැත්නම් කැම්පස් එකේ එළිය වැඩ ගොඩක් කරන කට්ටියක් තියෙනවා. ඔන්න ඔහොමත් තියෙනවා. හරිද? මෙන්න මේ කට්ටියට තව අමතර විදවල් කොහොමද දරන්න සිද්ධ වෙනවා මේ සොසයිටිස් වල වැඩ වලටයි ඇවිදින ඒවටයි. නේද? සමහරු ඉන්නවා ඇවිදිනවා යාළුවොත් එක්ක සෙට් වෙනවා තැන් තැන් වල යනවා. දැන් සමහරු ඉන්නවා මේ අද ඉන්නවා මේ පැත්තේ ඊළඟ දවසේ ඉන්නවා යාපනයේ. තව ඉන්නවා නුවරඑළිය පැත්තේ ඉන්නවා ඊළඟ දවසේ මතු වෙනවා. අන්න ඒ වගේ ඔන්න ඔහොම තැන් තැන් වලින් මතු වෙන කට්ටියක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ටිකක් වැඩිපුර ට්‍රැවල් කරන කට්ටිය සහ සොසයිටිස් වල ඉන්න කට්ටිය. අන්න ඒ අදාළ සොසයිටිස් වල වැඩවලටයි ට්‍රැවලින් වැඩවලටයි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒක එහෙම තමයි. දැන් මං හිටියා කැම්පස් එකේ නේචර් ටීම් එකේ. නේචර් ටීම් එකේ අපි සාමාන්‍යයෙන් මාසෙට එකක් හෝ දෙකක්වත් අඩුම යනවා ට්‍රැවල්. මට මතකයි අපි ගියා සාමාන්‍යයෙන් ගොඩක් ගියා ට්‍රැවල්ස්. මට හොඳම මතය ඒවා තමයි අපි දවස් 3ක් විතර ගියා දුම්බර චාරිකාව. නහස් පැත්තේ ගිහිල්ලා ලොහු ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා. ඒකට සාපේක්ෂව වියදම ගියේ රුපියල් 3000 ගියේ. සේරම ගමන් වියදම් කැම බීම මේ හැම දෙයකටම. දැන් නිකන් ඉමේජින් කරලා බලන්න ඔයා තනියෙන් යනවා නම් ඔයාට ඉන්න ප්ලේස් එකක් තෝරගන්නත් ඔයාට සාමාන්‍යයෙන් අඩුම යන රුපියල් 5000ක් විතර. ඒතකොට කැම බීම ගමන් වියදම් ඔය සේරම ඇඩ් කරලා ගාන ගොඩක් යනවා. හැබැයි ඔය කැම්පස් එකේ අර සොසයිටි එකකින් යද්දී ඔයා ට්‍රිප් එකක් හරි ෆීල්ඩ් විසිට් එකක් යනකොට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් ඔයා කැම්පස් වෙනවා නම් මෙන්න මේ ගන්න. ඒකයි මම මේ කියන්නේ සොසයිටි වල ජොයින් වෙන්න. ඔයාට තියෙනවා හයිකින් ක්ලබ් එකේ තියෙනවා නේචර් ටීම් එකේ තියෙනවා ඔය වගේ සොසයිටිස් ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. හරිද? ඒ නිසා අන්න ඒවට ජොයින් වුණොත් ඔයාට පුළුවන් මෙන්න මේ කාලේ හොඳ එක්ස්පීරියන්ස් ටිකක් ගන්න. මම රෙකමන්ඩ් කරනවා ගන්න කියලා. ඒක මාර වටිනවා. එතකොට සාපේක්ෂව හිතමු මේ මං ඒ අදාළ මාසේ එක ට්‍රිප් එකක් ගියා නේචර් ටීම් එකෙන්. හරිද? දවස් 3 ට්‍රිප් එකක් ගියා. වියදම ගියා රුපියල් 3000. ඕකේ. දැන් අපි ගාන හදුවා මට කොච්චර වියදමක් ගිහිල්ලා තියෙන සාමාන්‍ය ඇවරේජ් මාසෙක. ඒ වගේ මේක ඇවරේජ් මාසය. ඒ කියන්නේ සමහර වෙලාවට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙන මාසෙක නිකන් හිතන්න ෆීල්ඩ් විසිට් 3ක් ගියා කියලා. අන්න එතන ගාන පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. ඔන්න ඔහම සාපේක්ෂව තමයි මේ හදන්නේ. මේ සාමාන්‍ය ඇවරේජ් මාසය ගන්න. ඕකේ. මුලින්ම මට කෑම වලට ගියා දවස් 30ට සාමාන්‍යයෙන් දවස් රුපියල් 600 ගානේ. ඔන්න දවස් 30ට ගියා රුපියල් 18000යි. තාම අමතර මං කාපු මොන හරි පැය රහක් කරලා දාමු රුපියල් 2000ක් විතර. හරිද? ඕකේ. ඒ කියන්නේ රුපියල් 20000ක් විතර ගිහින් තියනවා කෑම වලට. ඊළඟ බෝඩින් ප්ලේස් එකට මට ගියේ රුපියල් 5000යි. ඒක වෙනසක් දුන්නේ නැහැ. කැම්පස් එකේ ෆීල්ඩ් විසිට් එක සෙට් වුණා කියලා හිතමු. සහ ප්‍රොජෙක්ට් මැටීරියල් ගන්න සිද්ධ වුණා. රුපියල් 30000ක් ගියා ඒ වැඩත් එකතු වුණාට පස්සේ. ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්න තැනයි කෑමයි ප්‍රොජෙක්ට් වැඩයි කරලා රුපියල් 30000ක් වගේ විදමක් ගියා.
ඊළඟට ඔන්න දැන් වැඩිපුර ට්‍රැවල් කරපු කෙනෙක් ඉන්නවනම් මම වගේ හරිද ඕකේ නේචර් ටීම් එකෙන් ගියා ට්‍රැවල් එක ඒකට ගියා රුපියල් 3000ක වියදම මේ තමයි සාමාන්‍ය ඇවරේජ් මාසෙක මං වගේ ලයිෆ් එකක් ගත කරපු කෙනෙක්ට ගියපු වියදම ඇවරේජ් මාසයක් හරිද ඊළඟට අපි අමතර ගානකුත් දාන රුපියල් 3000ක වගේ දාම තාම මොනවා හරි වැඩි වෙන්නත් පුළුවන් නේද හරි එතකොට 36000ක් වගේ ඇවරේජ් ගිහිලා තියෙනවා ඊළඟට දැන් හිතන්න ඔයාලා මේ මාසය ඇතුළත පොඩ්ඩක් අසනීප වුණා වට උණ හැදුනා බෙහෙත් ගන්න ඕනා අන්න ඒකට වා රජ කැම්පස් එකට යනවා නම් ඔයාට කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා. එතනින් නොමිලේ තමයි ඔයාට බෙහෙත් හම්බෙන්නේ. අන්න ඒ පහසුවත් ඔයාට දීලා තියෙනවා. ඔන්න ඔහොමයි තියෙන්නේ. ඒ වගේම හිතන්න ඔයා කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නේ. අන්න එතකොට ඔයාට අර බෝඩින් ප්‍රයිස් එක ගන්නත් අඩු වෙනවා. ඔන්න ඔහොමයක් තියෙනවා. මේක ඔයාට අනුව සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඔහොම පොඩි වේරියේෂන් තියෙන්න පුළුවන්. දැන් ඔයාට අයිඩියා එකක් හැදි කැම්පස් එකේ කොහොමද වැඩ යන්නේ සහ කැම මැනේජ් කරන්නේ කොහොමද? ඔන්න ඔයාට පුංචි හෙල්ප් එකක් වෙන මේ වීඩියෝ එක කරා. ඕකේ එහෙනම් අතර ගිහින් එන්න. Thank you.